කුස්සියේ බත්මුට්ටියත් හොරෙන් කාපු කණ්ඩායමක් බලේ ඉන්න වෙලාවක තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව තියෙන්නේ. එදා බත්මුට්ටියටත් ගේම දුන්නා. අපි දැක්කා සමහර ඇමතිවරු දැන් කියනවා අතීතයේ කරපු ඒවා ටික ඔක්කොම අපි මිනිමරුවා තමයි. අපි ආණ්ඩුවේ ගොඩනැගිලි ටික ගින්දර තිබ්බා තමයි. අපි බස් ගින්දර තිබ්බා තමයි. අපි ට්‍රාන්ස්ෆෝමර් ගෙනි තිබ්බා තමයි. අපි ගස් කපලා පාරට දැම්මා තමයි. එහෙම ප්‍රසිද්ධියේ මෙරටේ නීතියක් නැහැ කියලා ඔප්පු කරන්න උත්සාහ කරන ඇමතිවරු ප්‍රසිද්ධියේ ඒ වගේ කතා කිය ඉන්න මොහොතක තමයි ආණ්ඩුවට දවසෙන් දවස කෙලවිගෙන යන්නේ. දැන් මේගොල්ලෝ ආවේ පොහොසත් රටක් හදන්නනේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. හැබැයි දෙකම පොහොසත් උනේ ආණ්ඩුවේ ඇමතිවරු සහ ඉහළින් ඉන්න කණ්ඩායම. අර ඡන්දෙ දුන්නු පල්ලා හිටපු කණ්ඩායමට අද වතුර ටිකක්වත් නැති වෙලා තියෙනවා. එයාගේ පිහිටෙන් බලයට ඇවිල්ලා එයාගේ ඔළුව උඩයි කර උඩයි දෙකෙන්ම නැගලා එයාට පයින් ගහන ගමන් ලෝකේ තියෙන සියලු සැප භුක්ති විඳින කණ්ඩායමක් අද මෙරටේ ආණ්ඩුව කරනවා කියන එක ජනතාවට පළමුවෙන්ම වටහා දෙන්න. අපිට දැන් ගම් වලට ගියාම සමහරලාට අපි මෙතන ඇවිල්ලා කියලා වටහා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ජනතාව වටහා දෙනවා. අපි මෙහෙම කරා අපි මෙහෙම ඡන්දෙ දුන්නා. ඡන්දෙ දීලා බලාපොරොත්තු වෙන්නේ ලොකු වෙනසක් රටේ. හැබැයි වෙනස වෙනුවට අපිට වැටුනේ. අපිනේ නිකන් අර ගැහි ගෑණි දීලා හොටු ගැහණි ගත්ත එක සමාන වැඩසටහනක් උනේ කියන. නිසා මං හිතන්නේ මෙවැනි මොහොතක තමයි අපි දැක්කා මෙරටේ ඉතිහාසයේ කවදාකවත් නැති විදිහට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට පත් කරනවා ආණ්ඩුවේ ඇමතිවරයෙක් ගෙනල්ලා. ඒතකොට රාජ්‍ය පරිපාලනය, මුදල් පාලනය, ආර්ථික පාලනය කොටස් දෙකකට යනවා. එකක් පාර්ලිමේන්තුව, ආණ්ඩුව, එහා සමානවම රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය තමයි දැනුම් සියල්ල මේක රාශි කරගත්ත රට වෙනුවෙන් නිවැරදි සැලසුම් හදන එහා සමානවම ලෝකෙත් එක්ක සම්බන්ධීකරණය කරමින් රට ඉස්සරහට ගෙනියන වැඩසටහන හදන්නේ ඒ අපේ රටේ ඉන්න විද්වත් පරපුර එහෙම නැත්නම් රාජ්‍ය පරිපාලනයේ මේ පරිපාලනය ඇතුළේ තියෙන සේවාවන් ටික. මෙතන ඉන්න ඉතාමත්ම දක්ෂයෝ ටික. හැබැයි දක්ෂය වෙනුවට ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉඳලා එතුමා විශ්‍රාම ගන්නකොට ආණ්ඩුවේ ඇමතිවරයෙක් ගෙනල්ලා මෙතන තියද්දිම අපිට පුංචි සැකයක් මතුවුණා. මේ යන්නේ කොයි බටද? මේ යන්නේ මාලිමාවේ නායකයන්ගේ සුරසැප අලුතෙන් හදන මගකටද කියන එක අපිට සැකයක් ඇති වුණා. ඒ සැකේ දැන් අපිට එක පැත්තකින් මේක තහවුරු වෙගෙන එනවදෝ කියන මතයක් සමස්ත රටට සහ අපි සියලු දෙනාටම දැඩිගෙන. ගල්ලංගුරු වංචාව ගැන දන්නවා. දැන් ගල්ලංගුරු මොකද්ද උනේ? දැන් මොන ගල්ලංගුරුද ගෙනාවේ? number 1ද number 2ද number 3ද? number 1 එකේ සල්ලි අරන් number 3 එකද ගෙනාවේ? තාම මේ පරීක්ෂණවල ප්‍රතිඵල එළියට ඇවිල්ලා නැහැ. හැබැයි පරීක්ෂණ කරන්න පුළුවන්ද බැරිද කියන අපිට ප්‍රශ්නයක් දැන් ගල්ලංගුරු බාල වෙච්ච ගල්ලංගුරු පුච්චලා ඉවරයි වැඩි ප්‍රමාණයක්. මං අද දැක්කා පුවත්පතේ තියෙනවා ආයෙත් ආපු ගල්ලංගුරු නැව් දෙකක් බාලයි කිය. දැන් එහෙමනම් බරපතල ප්‍රශ්නයක් රටේ ඇති වෙලා රටේ ජනතාවගේ විදුලි බිල අහස උසට ගෙන යමින් තියෙන ගමම්ම විදුලි කප්පාදුවකටත් සූදානම් වෙනවා කියන අමිහිරි පණිවිඩය එහෙම් මෙහෙන් ඇහෙනකොට ඒකට සැලසුම් හැදෙනවා කියලා දැනගන්න ලැබෙනකොට මතක තියාගන්න ඕන ඒ සියලු දේම ආණ්ඩුවේ ජාවාරම්ක ප්‍රතිඵලයක් හැටියට තමයි ජනතාවට ඒක ලැබෙන්නේ. ඒ නිසා ජනතාව කිසිසේත්ම
මෙවැනි ආණ්ඩුවක් පත් කරගෙන මේ ආකාරයෙන් දුක් විඳින්න අවශ්‍ය නැහැ. ඊළඟ කාරණාව ඔගොල්ලෝ දැක්කා මහා භාණ්ඩාගාරයට ගහපු ගේම් එක සහ මහා බැංකුවට ගහපු ගේම් එක. ඩොලර් මිලියන 2.5ක්. දැන් මේක මොකක්ද උනේ? අපිට හොයාගන්න අවශ්‍යයි. අපිට දැනගන්න අවශ්‍යයි. රටේ සමස්ත ජනතාවටම දැනගන්න අවශ්‍යයි. ඩොලර් මිලියන 2.5 හැකර්වරු JVPද NPPද කියන්නේ. අපිට මේක දැනගන්න අවශ්‍යයි. අපිට මේක දැනගන්න අයිතියකුත් තියෙනවා. අපි කියන ආණ්ඩුවට වහම මේක හොයලා අපිට කියන්න. ඊළඟට මේ ආණ්ඩුවට උදව් කරපු විදේශ රටවල ඉන්න සමහර ජාවාරම්කාරයෝ කියන එක අපිට දැන් දැනගන්න තොරතුරු එහෙම්මෙන් එනවා. අපි දැන් සොයමින් ඉන්නේ මේ ගැන සියලු තොරතුරු. අපි දන්නවා විදේශ රටවල ඉන්න විශාල පිරිසක් ඊ타ත්ම අවංකව මේ ආණ්ඩුවට උදව් කරා. හැබැයි ඒ අතර ජාවාරම්කාර කණ්ඩායමකුත් ඉන්නවා කියන එක අපිට දැනගන්න ලැබෙමින් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක්ද අපි අහනවා ගල්ලංගුරු අප්‍රිකාවෙන් ගේනකොට අප්‍රිකාවේ කවුරු හෝ ඉන්නවද ආණ්ඩුවේ ඉත්තෙක් මේ පිටිපස්සේ ජාවාරම්කාරයෙක් හැටියට මේ වැඩේ කරපු. ඊළඟට ඕස්ට්‍රේලියාව හිටපු කෙනෙක් තමයි ඇමති හැටියට දැන් අමාත්‍යංශයේ ලේකම් හැටියට ඉන්නේ මුදල් අමාත්‍ය. එතකොට ඕස්ට්‍රේලියාවට ගෙවන්න යන එකක් තමයි දැන වෙනම ගිණුමකට ගෙවන්නේ. මේ මුදල් කවුරු හරි කියනවා නම් නොදැන ගෙවුවා කියලා ඒක පට්ටපල් බොරු. මේ රටේ මෝඩයෝ බූරුවෝ ඉන්නවා කියලා විතරක් ආණ්ඩුවට කියනවා හිතන්න එපා, සූදානම් වෙන්න එපා. අමුනාසලා ගිණුමකට සල්ලි දාලා තියෙනවා. ගිණුමක් ඇතුළට අවිලා සල්ලි අරගෙන නෙවෙයි. එහෙනම් ගිණුමකට සල්ලි දැම්මනම් ඒ ගිණුමට සල්ලි දැම්මේ කවුද, කොහොමද, කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ කියන එක තමුන්නාසලා ගිය දෙසැම්බර් ඉඳලා මේ තාක් වෙනකන් රටේ ජනතාවට විතරක් නෙවෙයි රටේ උත්තරීතර පාර්ලිමේන්තුව මුදල් බලය අයිති තියෙන එතෙන්ට ඒකටත් තමුන්නාසලා කියලා නැහැ. එන එතෙක් හැංගුවේ සිද්ධ වුණේ කොහොමද මේ? ඊළඟ කාරණේ මේ විදේශ විනිමය අපි ඩොලර් වලින් ගෙවද්දි මතක තියාගන්න. අපේ ශ්‍රී ලාංකිකයෝ විදේශ රටවල දහදුක් විඳලා තමයි මුදල් ටික හම්බ කරලා ඒ මුදල් ටික ලංකාවේ සංචිත හැටියට එහෙම නැත්නම් ණය ගෙවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සියල්ලටම මේ රටට එවන්නේ ඒ මිනිසු ටික. ඒ මිනිසු තමයි ඡන්ද දුන්නේ. එහෙනම් ඒ ඡන්ද දුන්නු ඒ මිනිසුන්ගේ මුදල් ටික තමයි වංචාව වෙනතන් ජාවාරම කරලා තියෙන්නේ මෙතන. කවුද කෙරුවේ? ආණ්ඩුවට මේකෙන් පැනලා යන්න බෑ එක සුළු මොහොතකටවත්. ආණ්ඩුව මේකට උත්තර ලබා දිය යුතුයි. අපි ආණ්ඩුවට කියනවා බාල ගල්ලංගුරු වල වංචාව නිසා ඒ වෙච්ච පාඩුව අලාභය නිසා තමුන්නාසලා මේ රටේ සමස්ත ජනතාවට විදුලි බිල අහස උසට ඇරලා අද ජනතාවගේ සම්පූර්ණ ආර්ථික බචෙන් ක්‍රියාදාම විතරක් නෙවෙයි මේ රටේ සිවිල් අයිතීන් වෙනුවෙන් ජීවත් වෙන අයිතියත් තමුන්ගේ තියෙන පහසුකම් සියල්ලත් නැති කරලා දැම්මා. ඊළඟට මේ ඩොලර් මිලියන 2.5 තමුන්නාසලා මේ කරපු වංචාව නිසා විශේෂයෙන්ම මේ රටේ ජනතාව අපිට බදු පවරන්න සූදානම් වෙන්න එපා මුදල් එකතු කරන්න. එහෙම නැත්නම් විදේශ රටවල ඉන්න මිනිසුන්ට යම් විදිහක බද්දක් හෝ මොකක් හෝ ගහන්න එපා. මේක පියව ගන්න කියන එක ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා කියනවා ඒව කරන්න දෙන්නෙත් නැහැ. ඒව කරන්න සූදානම් වෙන්නත් එපා කියලා මේ රටේ. දැන් අහන්න ලැබුණා විශේෂයෙන්ම ප්‍රංශේ ණය ගනුදෙනු සම්බන්ධව ලිපිගොනුවත් අතුරුදහන් කියලා මම දැක්ක පුවත්පතේ තියෙනවා. ඊළඟට අහන්න ලැබෙනවා ඉන්දියාවට ගෙවන ණය පිළිබඳව තියෙන ලිපිගොනු එහෙම නැත්නම් ණය ගෙවීම් වලටත් හැකරුරු රින්ගන්න සූදානම් වුණා කියලා. දැන් මේක මාර කෙලියක් නේ, මේක අලුත්ම එකක් නේ. කිසිම ආණ්ඩුවක තිබිච්ච නැති දෙයක් නේ, අලුත් දෙයක්. අලුත් ජාවාරමක්. කවුද මේ ජාවාරම පිටිපස්සේ ඉන්නේ? මේ ජාවාරම පිටිපස්සේ ඉන්න මිනිසු ගැන අපි සෙවිල්ලෙන් ඉන්නවා 100%ක් මතක තියාගන්න හිතනවා නම්
මේ විදිහට Java අරන් කරලා මේ රටේ ඊළඟට බලයට එන්නේ නැහැ කියලා හිතලා දැන් සම්පූර්ණ දේ සුද්ධ කරගන්න කණ්ඩායමක් එයාට වච්චිල් කියලා තමයි කියන්න පුළුවන් අර ගමේ වචනෙන් සෙල්ලම් කරද්දි කියනවා වගේ සම්පූර්ණයකට වන්දි ගෙවන්න වෙන්නේ ඩබල් ට්‍රිබල් නෙමෙයි ඊටත් එහා ගිය විදිහකට කියන එක විශේෂයෙන්ම මතක් කරනවා. ඒ නිසා අපිට කතා කරන්න තියෙනවා විශේෂයෙන්ම මේ රටේ ප්‍රශ්න ගොඩක් ඇත්තටම මේ රටේ ජනතාවට එක පැත්තකින් අද තෙල් පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට විදුලි බලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. බඩු මිල පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. රාජ්‍ය සේවයට කිව්වා මාස 6න් 6ට පඩි වැඩි කරනවා කියලා. දැන් මේ අය මුලින් පඩි වැඩි කිරීමක් කරාට අද වෙනකොට රටේ ජනතාවගේ විශේෂයෙන්ම රාජ්‍ය සේවය කරන කණ්ඩායම් වලට බරපතල විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ ආර්ථිකය කඩා වැටලා මේ ගෙන යන ක්‍රියාමාර්ග සහ මේ බඩු මිලත් එක්ක එකට එකතු වෙච්ච අනිකුත් වේදන් ටික. එහෙනම් මේ සියල්ල එකතු වුණාම දැන් රාජ්‍ය සේවය ලබන වැටුප ඇතිද මේගොල්ලෝ කියපු විදිහට 6 මාසෙන් 6 මාසෙට දික් කර යුතුද වැඩි කර යුතුද? දැන් ආණ්ඩුව කියන්න ඕනේ එළියට ඇවිල්ලා. ආණ්ඩුවට අඩු ගානේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා දිත්තා සිරිසුලගත් එක්ක ආපු ක්‍රමවේදයයි මේ යුද්ධෙත් එක්ක ආපු ක්‍රමවේද මේ සියල්ල සලකලා බලලා පැකේජ් එකක් දෙන්න කියලා මේ රටේ ජනතාවට සහන හැටියට. මොකද්ද කරේ? ලැජ්ජ නැහැ. ඇඳුමක් ඇඳගෙනද කරන්න කියලා අපි දන්නේ අර තිබිච්ච එදා හදලා තිබිච්ච අස්වැසුමේ කණ්ඩායමටම සල්ලි ප්‍රමාණයක් වැඩි කිරීමේ පැකේජ් එකක් තමයි හැදුවේ. ඒ පැකේජ් එකෙන් මොකද උනේ? පැහැදිලිව මේගොල්ලෝ දන්නවා මේගොල්ලොත් කී හිටියා එදා ඉඳලා ආස්වාසුම ලයිස්තු හදලා තියෙන්නේ වැරදි විදියට කියලා. එහෙමනම් ඒ ආස්වාසුම ලයිස්තු යම් විදියක සංශෝධනයක් කරලාද මේ පැකේජ් එක දුන්නේ? එහෙම කරේ නැහැ. එහෙනම් මේගොල්ලන්ට වැඩ බැහැ කියන එක සම්පූර්ණයෙන් ඔප්පු වෙනවා ජනතාව ඉදිරියේ. ඒ නිසා අර පිළිවෙලක් නැති විදිහට ලැබිය යුතු කෙනා ගෙදර ඉන්නකොට එයාට නොදී අනිත් කෙනාට තමුන්ගේ කෙනාට විශේෂයෙන්ම එදා හදපු අස්වැසුමටත් තව සල්ලි ටිකක් වැඩියෙන් දීලා ඒ අයව චූන් කරන එක විතරයි කරන්න හැකි උනේ පැකේජ් එකක් විදිහට මේ රටේ මිනිසුන්ගේ ආර්ථිකය ගොඩනගන්න විශේෂයෙන්ම අඩු ආදායම් ලාභින් උඩට ගන්න අවශ්‍ය කරන වැඩසටහන හැදුවේ නැහැ කියන එක විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේ ඇමතිවරයෙක්ද මන්ත්‍රීවරයෙක්ද මන් දන්නේ නැහැ ආදේ කියනවා. පව් කියලා තියන එක පැත්තකින් මේක ගැන කිව්වේ නැත්තේ මෙච්චර කාලයකට හැකරලා හැංගෙන ඉඳලා කියලා. හත් දෙයනේ ගොම් මෝඩ ඔලු තියෙන තමුන්නාසලා ඌව කියලා තවත් ලැජ්ජාවටපත් වෙන්න එපා. හැකරලා ඉන්නේ හැංගිලාම තමයි. උන් එළියට ඇවිල්ලා මේ හන්දියේ සර්ම කැහපට ගහගෙන ඉන්නවද අපි හැකරලා කියලා. නැත්තම් මේ බස් ස්ටෑන්ඩ් එකේ එහෙම නැත්තම් රේල්වේ ස්ටේෂන් එකේ එහෙම නැත්තම් කොටුවේ පිට කොටුවේ වෙළඳ පොලේ ඉන්නවද ඇවිල්ලා හැකරලා. හැකරලා ඉන්නේ හැංගිලා තමයි. හැබැයි හැකරලාව හැංගුවේ තමුන්නාසලා. හැකරලා හැංගිලා ඉන්න තැන තමුන්නාසලා දන්නවද? හැකරලා හැංගී කියලා මේක කිව්වේ නැත්තේ කියලා. ඒ නිසා ඌව කියන්න යන්න එපා. එතකොට ගොම් මෝඩේ බවට පත් වෙනවා මේ රටේ. එතකොට උත්තරීතර පාර්ලිමේන්තු ක්‍රමවේදයත් ඒකේ ඉන්න මන්ත්‍රීවරුන්ත් හැල්ලුවට ලක් වෙනවා. නිසා ඒ වැඩේ කරන්න සූදානම් වෙන්න එපා. ඒ තත්ත්වයටපත් වෙන්න එපා කියලා තමයි විශේෂයෙන්ම ඉල්ලුවේ. ඒ වගේම පාස්තු දෙන මහපාරේ සම්බන්ධව නම් කතා කරන්න දෙයක්ම නැහැ. ඇත්තටම ඊ타මත්ම බරපතල විදිහට නින්දිත ක්‍රියාවක් කරා මේ ආණ්ඩුවේ മന്ത്രിවරයෙක් ඇවිල්ලා විවාදයකට. යා කියනවා පාස්තු දෙන පහරේ මහා මොලකරු හොයන එක අපි දාමු අවුරුදු උත්සවයක අවුරුදු තරඟයක එක ඉවෙන්ට් එකක් හැටියට පාස්තු දෙන ප්‍රහාරයේ මහා මොලකරු අල්ලමු කියන එක අපි තරඟයක් විදිහට ඉදිරිපත් කරමු කියලා. අපි කියනවා මේ മന്ത്രിවරයාට පරිස්සම් වෙලා ඉන්න ජනතාවගේ මේ මිනිස්සු මැරිලා මේ මහ පොළවේ ලේ හලලා පුංචි දරුවන් ඉඳලා ත්‍රස්තවාදී මරපු කණ්ඩායමක් මේ. හැබැයි ඒ මිනිවල වල උඩින් ඉඳගෙන ජෝගි නටන්න සෙල්ලම් කරන්න ඒක විහිළුවට ගන්න සූදානම් වෙන්න එපා කියලා ඒ മന്ത്രിවරයා අතුරු ආණ්ඩුවට අපි විශේෂයෙන් මතක් කර සිටිනවා. ඒක කරන්න දෙන්නේ නැහැ අපි ඉස්සරහට කිසිසේත්ම. හැබැයි කරන්න සූදානම් වෙන්නත් එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.
සමහර නායකයෝ ඒකට කරබාගෙන ඉන්න පුළුවන්. අපි කරබාගෙන ඉන්නේ නැහැ කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඒ නිසා මතක තියාගන්න ඕන විශේෂයෙන්ම කතෝලික සභාව කියන්නේ සමස්ත කතෝලික ජනතාවත් එක්ක එකතු වෙච්ච කණ්ඩායමක්. ඒ නිසා එතනදී අපි බරපතල විදිහට ඒක ඇඟට අරගෙන ඒ වැඩ කටයුතු කරනවා. අපි බලන් ඉන්නවා ඉබ්‍රහීම් නානට JVP එකේ ඉබ්‍රහීම් නාන ඇවිල්ලා මාධ්‍ය කතා කරනවා දැන් පාසුක පාරේ සම්බන්ධව. ඒ ජීවත් වෙන විදිය ගැන සම්බන්ධව. ඒ තත්ත්වයට ගෙනල්ලා රටේ. බලන් ඉන්න ඉබ්‍රහීම් නාන වෙනින් මොනවද ගන්න පියවර කියලා. ආණ්ඩුව එකෙක් නිසා බේරනවද නැද්ද කියන එක අපි බලාගෙන ඉන්නවා විශේෂයෙන්. ඒ නිසා අපි ඔබතුමන්ලට රටේ ජනතාවට සම්පූර්ණ මතක් කර සිටින්නේ. අප මේ සියලු තේමාවල් ටික ගත්තාම පටන් ගත්ත දා ඉඳලා මේ ආණ්ඩුව දවසෙන් දවස මාසෙන් මාසෙට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ගොන් ඔලොමොට්ටට තකතිරු වැඩ කරමින් රටේ ආර්ථිකය ඉස්සරහට ගන්න තියෙන තැන් කඩා වට්ටමින් ඊළඟට විශේෂයෙන්ම ජාවාරම්කාරයට ඉඩ ලබා දෙමින් අද විශේෂයෙන්ම වැලි වලින් බොරළු වලින් වැව් කපුන එකේ ඉඳලා ඉඩම් අල්ලන එකේ ඉඳලා මේ සියල්ල ඇතුළෙම වංචාවල් පිරලා තියෙන්නේ. තව ඉස්සරහට හොඳ සෙල්ලම් ටික එළියට එයි. හැබැයි ඒ සියල්ලම කරගෙන යනකොට මතක තියාගන්න මේ රටේ ඉදිරි කාලය තුල ජනතාවට තෝරා ගැනීම තියෙන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන බලවේගයේ සමග ජන සන්ධානයත් එක්ක එකට එකතු වෙච්ච කණ්ඩායමෙන් හැදිච්ච ආණ්ඩුවක බලය තමයි අවශ්‍ය වෙන්නේ මේ රට කරන්න. අපිට තමයි මේ විකල්ප ක්‍රමවේදය තියෙන්නේ. ඒ විකල්ප ක්‍රමවේදේ ආරම්භයක් හැටියට තමයි මෙවැනි අවස්ථාවකදී අපි මේ පළවෙනිදා මේ රැළිය කරන්නේ. එසා මේ රැළියේ පණිවිඩය අපි දෙන්නේ මේ රටේ ඊළඟ ආණ්ඩුවේ අයිතිකරු අපි ඔබගේ සේවකයෝ හැටියට ඇවිල්ලා ඔබ වෙනුවෙන් කරන වැඩසටහන ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අපිත් එක්ක හැම කණ්ඩායමක්ම අපි ඒක රාශි කරගෙන තමයි දක්ෂයෝ ටික හොරු වංචා දූෂකයෝ නැති දක්ෂයෝ ටික එකට එකතු කරගෙන සජිත් ප්‍රේමදාස වැනි මේ රටට ආදරය කරන මේ රටේ දුගී දුප්පත් ජනතාව උඩට අරගෙන තියන්න පුළුවන් ශක්තිමත්ව හිතන එහා සමානම ලෝකේ දැනුම ඒක රාශි කරගෙන රටේ කණ්ඩායමත් එක්ක බෙදා ගනිමින් ඒ සියල්ල එකට ඉස්සරහට ගෙනියනවා වගේම හොරකමක් වංචාවක් දූෂණයක් නැති අතේ ලේ තවරගත්ත නැති නායකයෙක් සජිත් ප්‍රේමදාස එයත් එක්ක ඒ ගමන අපේ රටේ දැවැන්ත ශක්තිමත් මිනිස්සු ටික සහ සංවිධානාත්මකව රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කණ්ඩායමත් හැටියට SJB ටීම් එකත් එක්ක අපි ඉස්සරහට ගිහිල්ලා මේ රට වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍ය වැඩ කොටස හදනවා කියන එක තමුන් ආසල විශේෂයෙන් මතක් කරනවා. asianmirror.lk